මම කියන්නේ ඔය වේදිකාව ඇයි අපිට හදන්න බෑ? අපි සියල්ලම මිනිස්සු. ඇයි අපිට මේ වේදිකාව හදන්න බෑ? අපි අසරණ වෙලා. අද දින 100 කියලා ජැකට් ගන්න අපි දින 100න් ආරක්ෂා කරන්න යුඑන්පී ජනතාව. මෛත්‍රීපාල සිංහල ජනාධිපතිතුමා සහ ඒ රජයේ දිනපු ජනතාව. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ජනතාව නෙමෙයි. ඒ නිසා මම පැහැදිලිවම ඔබතුමාලගේ ඉල්ලීමක් කරනවා. එහෙම මේ වේදිකාව හදන්න අපේ හිටපු ජනාධිපතිතුමා ඔබතුමාන්සේ කියනවා මෙහෙට එන්න බෑ කියන්නත් නෑ. එහෙම කවුරුත් අදාළවත් නෑ. ජනාධිපතිතුමා අදාළවත් නෑ. ඔබතුමාන්සේලා එහෙම අයින් කරන්නේ නෑ කියලා. එහෙනම් ඇයි අපිට මේ වේදිකාව හදන්න බැරි? අපි හදමු මේ වේදිකාව. බදුල්ලෙන් හදමු. බදුල්ලෙන් හදමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා මහින්ද රාජපක්ෂ ගම් ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වටා මේ වේදිකාව හදමු. අහෝගේ කාලේ දණින් නැట్లా අරයන්ගේ ප්‍රාදේශික හිඟන ප්‍රාදේශික මන්ත්‍රීතුමාගේ 2007 ගමනක වෙලා තමයි ඒ ප්‍රාදේශික මන්ත්‍රීවරයාගේ කොන්ද ගැලින් කරේ. ගමට බහින්න පුළුවන් තර ගම් සභා මණ්ඩප හදලා පාසල් වල විදුහල්පතිතුමා හාමුදුරුවරු ගමේ ඉන්න සියලු වැඩිහිටියෝ එකතු කරලා ගම් සභා හදලා ඒ ගම් වල ඉන්න ජනතාවට ඒ මුදල් ටික නිවැරදි විදියට ගමනක් මතුවෙන් ගෙනියන්න හැදුවා අධිකාරී ජනාධිපතිතුමා ගමනක මුතු. ඒ නිසා අද අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටමු. අපිට අදත් ජනාධිපති හෙටත් මහින්ද තමයි ජනාධිපති. මේරනේ. අපි මරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වටා තමයි ඉන්නේ. අපි පුළුවන් තරම් අපි පාර්ශ්ව සභා මන්ත්‍රීවරු විදියට අපි බලන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතෙන්ට ගියේ. හැබැයි චන්ද්‍රිකා හිටපු කුමාරතුංග මැතිණිය අපි දැන් කුමාරතුංග මැතිණිය ගැන මතක් කරාට සිහිපත් කරාට බුලත් කරේ කියලා දුන්නා කියලා කිව්වට හැබැයි අපි මේ වර්තමානයේ මතක් කරාට අපි පෞද්ගලික කාලේදී අවුරුදු 10ක් ඉස්සරහ ගෙදර ඉන්නකොට අපිට ඒක මතක් වුණේ නැහැ. ඒ නිසා පැහැදිලිවම අපි මිනිට වෙන්නේ අපි ඔබතුමාට ආදරේ ඔබතුමාලා ලොකු මේ වෙලාවේදී ලොකු ගැම්මක් අපිට ඔබතුමා මෙතෙන්ට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ කතා කරන හදන පදනම තමයි. ඒ නිසා අපි ඔබතුමාට කරු කරනවා